Hello everyone, welcome to my YouTube channel. අද අපි යන්නේ නවගමුව පත්තිනි දේවාලයට. මම හැම අවුරුද්දෙම පත්තිනි දේවාලයට එනවා පූජාව තියන්න. මේ මම ආවේ 16 වෙනි වතාවට. අපි නම් පූජාවට කිරි, කිරිබත්, කැවිලි, පළතුරු වගේම කහපාට මල් මාලයකුත් තියෙනවා. මම ගණදෙවියන්ට රතු නෙළුම් මල් වට්ටියක් වගේම සරස්වතී මෑණියන්ට සුදු නෙළුම් මල් වට්ටියකුත් පූජා කරනවා. මම දැන් නවගමුව පත්තිනි දේවාලය ගැන ඔයාලට විස්තර ටිකක් කියන්නම්. දේවාල භූමිය කොටස් 3කට බෙදා දැක්විය හැකිය. එනම් පන්සල පත්තිනි දෙවියන් වෙනුවෙන් තැනූ දේවාල හා අනෙකුත් දේවාල ලෙසයි. ලංකාවේ පන්සලක් තුළ දැකිය හැකි සෑම අංගයක්ම මෙම දේවාල සංකීර්ණයේ දැකිය හැකියි. ඓතිහාසික පුරාණ මහා පත්තිනි දේවාලයද අලුතෙන් නිර්මාණය කර ඇති ශ්‍රී පත්තිනි දේවාලයද දේවාල සංකීර්ණයේ පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද දේවාල වේ. පත්තිනි දේවාලයට අමතරව දෙවියන් වෙනුවෙන් තනන ලද කුඩා දේවාල කුටි ගණනාවක් තිබේ.